ඔය කියනවනේ අපි ඔවුන්ට ඒ කාලේ මෙහෙමයි කෙරුවේ කියලා. එහෙමනම් කියන්න එපා. උදව් කරපුවා උදව් විදිහට තියන්න. ප්‍රති උපකාර කරන එක මේ මිනිස්සුන්ගේ වැඩක්. උපකාර කරන එක ඒක අපේ වැඩ. දැන් පැය එකයි කාලක් මම මේ ටික කිව්වා. දැන් පැහැදිලිද මේ ගනුදෙනු අපි තුල විසඳ ගන්න තියෙන්නේ කියලා? මේකේ ලොකු කතන්දරයක් නැහැ. ඔය එහෙම ලොකු පූජා දීලා බේර ගන්න එකක් මේකේ නැහැ. එහෙම තියනවද? රුපියලක්වත් වියදම් වෙන්නේ. පුරුදු වෙන්න අනේකගේ දුක, අනේකගේ අපහසුතාවය, අනේකගේ වේදනාව, අනේකගේ කඳුල, අනේකගේ බඩගින්න ඔය ටික අඳුර ගන්නකෝ. ඔව්වට කොහෙන්ද ආගමක්? ඔවට කොහෙන්ද ජාතියක්? අනේක අපහසුතාවයට පත් වෙන තැනදී උදව් කරන්න. අනේකගේ පීඩනය දැකලා කරුණාව දක්වන්න. ඔය පලිගන්න එහෙම යන්නේ නැහැ. අපි දන්නවා ගෙවල් දොරවල් වල අපි කියපු මොකක් හරි එකක් අහන්නේ නැතුව කෙනෙකුට වරදිනවා. අපි දුක් වෙනවද සතුටු වෙනවද? මොකක් කියලාද සතුටු වෙන්නේ? ඕන් අපි කිව්ව ඇහුවේ නැහනේ. දැන් කරගත්තා වේ. කියන්නත්. ඇයි එච්චර කුරිරු වෙන්නේ? ඕකයි තියාගන්න එපා. ඒක වරදිනවනේ මිනිස්සුන්ට. හෙට අපිට වරදින්න පුළුවන්. නිරන්තරයෙන් හිතන්න. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මම කියන එක? මම මේ හරි කරුණාවෙන් පින්නතුනේ මේ ටික කියන්නේ. ඇයි මේ අසනීපේ තියාගෙන කිලෝමීටර් 500ක් විතර තියෙනවා. දැන් යනකොට පාන්දර එකවත් වෙයි. අය මං හෙට උදේ බණට යන්න එපැයි. හරි සත්භාවයෙන් දේශනා කරන්න. ජීවිතේ පුරුදු වෙන්න. මේ ටික ගෙදරම විසඳගමු. තාම පන්සලටවත් ගියේ නැහැ. පවුල් මොනවා වගේද තියෙන්න ඕනේ? පන්සල් වාගේ. පවුල් පන්සල්නේ. අම්මා තාත්තට ආදරය කරන්න. තාත්තා අම්මට ආදරය කරන්න. දරුවෝ ටික හොඳට හදාගන්න මම යෝජනා කරනවා. අවුරුද්දට බණ කොච්චර කිව්වත් හැමදාම මම මේ ටික කියනවා. දරුවොත් එක්ක මේක හොඳට අහගන්න ඕනේ. අද ඉඳන්වත් බැරි වෙයිද හැන්දෑවට ගෙදර බුදුන් වැඳ ගන්න? ඒක කරන්න. බුදුන් වඳින්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින්පව් පැත්තකින් තියමුකෝ. ඒක ලොකු ආයෝජනයක්. බෝසත් දරුවෝ හදාගන්න පුළුවන්. හැන්දෑවේ ගෙදර බුදුන් වඳින්න. තනියෙන් වඳිනවා වෙන්න පුළුවන්. ඒකේ වැඩක් නැහැ. මේකට පුරුදු වෙන්න. බුදුන් වඳින්න කහට කෝප්පයක් ගිලම්පසට තියලා බුදුන් වඳින්න. මම මේ හරි සරල ක්‍රම ටිකක් කියන්නේ. හරියට මිනිස්සු මට පින් දෙනවා හාමුදුරුවනේ. රුපියලක්වත් වියදම් වෙන්නේ නැතුව අපේ ගෙදර හරි සනසීමෙන් අපි ඉන්නවා. සමහර තාත්තලා පුරුදු වුණා මම දේශනා කරලා උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න.
දැන් තාත්තා කියනවා හරි සතුටුයිලු. මට කලින් පොඩි එකා නැගිටලා එනවලු. අම්මා කුස්සියේ වැඩ. අම්මනේ ගෙදර අම්මා අසතුටින් නම් ගෙදර වැඩ සේරම ඉවරයි හොඳේ. අම්මගේ මූණේ හිනාව නැත්තම් ගෙදර සතුටක් නැහැ. අම්මා කතා කරලා කියනවා අඬා මිනිස්සු කියන්නේ හාමුදුරුවන්ට බුදු බවත් වෙන්න ඕනේ. මහත්තයයි දරුවයි යාම් පැන් ටික තියනවා උදේට. අය කොහෙද ඒ ගෙදර කුණු හරපයක් කියන්න වෙලාවක් තියෙන්නේ. අපි හැන්දෑවට බුදුන් වඳිනවා. අම්මා කිව්වලු තාත්තට මේ මිනිස්සු මට පින් දෙනවා හරියට. තමුසෙට බොණ්ඩ මෝන්නම් හා යනවා කිව්වලු. තාත්තා ගෙදර බුදුන් වඳිනවා හැන්දෑවේ. අම්මා තේරුම් ගත්ත තාත්තට අරක්කු ටිකක් බොන්න ඕන වෙලා කියලා. අම්මා මොකද කියලා තියෙන්නේ? බොණ්ඩ මෝන්නම් යනවා. අම්මා කියනවා වෙනද හාමුදුරුවනේ මට මතක් වෙනකොටත් අප්පිරියයි. බලන්න එකිනෙකා තේරුම් ගන්න විදිය. ඇයි ආදරය විතරයි අන්තිමේට ඉතුරු වෙන්නේ. අනෙක්කගේ හිත රිදෙන්න වචනයක් කියන්නේ නැහැ කිසි කෙනෙක්. එහෙනම් ඔය ටික කරන්න මහා දෙයක් බැරි වෙයිද හෙට ඉඳන් කරගන්න? බැරිකමද නොකරනකමද? ඔක අපි කරමු. කිරි ඉතුරුව වගේ හරියයි ගෙවල් වලට.